Hello, good evening. good evening. මම කතා කරන්නේ මට දැනගන්න ඕනේ ඔයගොල්ලන් ගාව මේ ගෙවල් වල වැඩට එහෙම කවුරු හරි ඉන්නවද මේ සර්වන්ට්ස්ලා කියලා. Oh, ඉන්නවා මිස්. මට උයන්ඩ ගෙවල් ක්ලීන් ගෙදර ක්ලීන් කරන්න ඔක්කොමට මේ තමයි මම හොයන්නේ. කොහෙද මිස් ගෙදර තියෙන්නේ? මම ඉන්නේ දෙහිවල. ගෙදර ඔක්කොම කී දෙනෙක් ඉන්නවද? ගෙදර මායි හස්බන්ඩ්ුයි දුවයි බෑනයි පුතයි. පොඩි ලොකු බබ. පුතා නෑ ලොකු පුතා අවුරුදු 23යි. ආ. එතකොට යාට තියෙන්නේ උයන්ඩයි පොඩි ගෙදර බබාලා ක්ලීන් නැද්ද කරන මිස්? නෑ පොඩි බබාලා නෑ. තට්ටු දෙකේ ගියද්ද ඔබ? තට්ටු දෙකේ කියන්නේ මෙහෙමයි. උඩ ඔක්කොම වෙනම කට්ටිය ඉන්නේ. මම ඉන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තව හාෆ්. අනිත් ෆ්ලෝර් එකේ හාෆ්. උඩ තට්ටු භාගයකයි යට භාග තට්ටු. එකයි ඉන්නේ. ඔව්. එතකොට මේ බල්ලු පූසු ඉන්නවද? නෑ මොකුත් සත්තු. උයන්න ඕනේ ගෙදර පිරිසිදු කරගන්න. රෙදි ඔව්. හොදනවා මදිනේවා එහෙම තියනවද මිස්? ඔව් එතකොට මේ අයනින් ගොඩාක්ම නෑ. අයනින් චුට්ටයි. එතකොට මේ fully automatic washing machine තියෙනවා ඇඳුම් වලට. ඇඳුම් හොදන්න. හා. ඔව්. එතකොට මැෂින් එකේ හොදන්න. ඔව් ඔක්කොම ඇඳුම් washing machine එකේ හොදන්න. දැන් එක්කනට ඉන්න මිස් කාමරයක් ඇඳක් ඔව් පැන් එකක් ඒවා කාමරයක් පිළිවෙලකට තියෙනවද? ඔව් කාමරේ ඇඳ එතකොට මේ මොනවාද ඇටච් බාත්රූම් ඔක්කොම තියෙනවා. තියෙනවනේ. ඔව්. වයස කීයක වගේ ලේඩි කෙනෙක්ද බලන්නේ? මට ටිකක් අවුරුදු 40න් ගියාද. ඒතර මිස් කෑම වර්ග මොනවද එයාට උයන්න ඕනේ? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය ලංකාවේ අපි රයිස් සාමාන්‍යයෙන් ලංකාවේ විදියට තමයි උයන්නේ. ලංකාවේ රයිස් ඇන් කරි අරන්නේ. ඉතින් මොනාරි ස්පෙෂල් මෙහෙම හදනවා නම් යා කපලා කරලා දැන් මම ගිහලා මික්ස් කරලා මම හදනවා. සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙකුට මිස් සාමාන්‍ය උගන්නලා ගන්න සාමාන්‍ය පුළුවන්ද? හා ඒ කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් උයන්න බයයි වගේ කියන ගෑනු කෙනෙකුට පොඩ්ඩක් උයලා උගන්නලා ගන්නත් පුළුවන්ද මිස්? පුළුවන්. මොකද මම සාමාන්‍යයෙන් අපි ලංකාවේ උයන විදිහට තමයි මම උයන්නේ. එතකොට මේ මොනා හරි ඔය ස්පෙෂල් මොනාරි හදනවා නම් ඒව එයා කපලා කොටලා දුන්නොත් මට පුළුවන් මික්ස් කරන්න. වයස කීයක වගේ ලේඩි කෙනෙක්ද මිස්? මේ මට 40න් ඉහළ ඕනේ. 40 55 60 වගේ අතරද? කොට 40න් ඉහළ 45 50 වුණත් ප්‍රශ්නයක් නැහැ. නිවාඩු මාසයකට සැරයක් arrange කරලා දෙන්න පුළුවන් නේ? කොහොමද මාසයකට දවස් 3ක් හරි 4ක් වගේ දෙන්න පුළුවන් නම් හොඳයි. මාස 2කට 6ක් වගේ එහෙම. කමක් නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. සැලරි එක මිස් කීයක් දෙන්න පුළුවන්ද මොකද කෙනෙකුට? ඔයගොල්ලන් සාමාන්‍යයෙන් එහෙම එකෙන්ට කීයක් වගේ දෙන්නේ? සාමාන්‍යයෙන් මම මිස් නම් 50යි 60යි උයන පිහින අයකට 50යි 60යි වගේ අතර තමයි යන්නේ මිස්. කමක් නැහැ. ප්‍රශ්නයක් ඒ කියන්නේ හොඳම අය ඉන්නවා සාමාන්‍ය 55 60 වගේ ඉල්ලන අය. සාමාන්‍ය 50කට වගේ වැඩ කරන්න කැමති අයත් ඉන්නවා මිස්. මම 55ක් දෙන්නම් මට හොඳ කෙනෙක් බලනවාද? එතකොට මිස් මෙහෙමයි දැන් අපේ සර්විස් එක සම්පූර්ණයෙන්ම WhatsApp group එකක් කරා තමයි යන්නේ. එතකොට මිස් දැන් මෙහෙම හිතන්නකෝ මම මිස්ටර් කවුරු හරි දෙනවා කියලා. ඒතකොට මිස්ටර් සමහරට ඔගේ හරි ගියොත් හොඳයි මොනවා හරි දෙයක් වුණොත් මිස්ටර් අප්සෙට් යනවනේ. ඊළඟ කෙනත් මොනවා වගේ වෙයිද දන්නේ නැහැ කියලා නේද? ඒක තමයි. එතකොට මිස් දැන් අපි ඒකින්ද අපි ඔයාලට මේ අපේ ආයතනයේට එන හැම ප්‍රොෆයිල් එකක්ම බලන්න පුළුවන් විදිහට WhatsApp group එකක් හදලා තියෙනවා. ඒකට ජොයින් වුණාට පස්සේ මිස්ගේ ෆෝන් නම්බර් එක කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. ඒ කියන්නේ 100%ක්ම ප්‍රයිවසි තියෙනවා. මිස් අපේ ආයතනයේට එන සාමාන්‍ය මාසයකට ප්‍රොෆයිල් 75ක් 125ක් වගේ අතර ප්‍රමාණයක් අපි group එකට දානවා. එතකොට ඒ දානකොට අපි දානවා ඔය ඔක්කොම විස්තර ටික සම්පූර්ණම ලොකු විස්තරයක් ලයින්ස් 50ක් විතර තියෙනවා ෆොටෝ ඔක්කොමත් එක්ක. එතකොට මිස්ටර් අවබෝධයකුත් තියෙනනේ මොන වගේද ඉන්නේ කියලා. මිස්ටර් ටක් ගාලා ID එකක් ගන්න පුළුවන් මොන වගේ ගෑනු කෙනෙක්ද ඉන්නේ කියලා. මිස් කැමති නම් අපිට ලයික් එකක් දාලා කතා කරලා වීඩියෝ කෝල් එකක් කරලා CVs දානවද ඔයගොල්ලෝ? ඔව් ඔක්කොම. ඒකයි මං කිව්වේ මිස් සාමාන්‍ය මාසෙකට CV 75ක් මට එන්නත් පුළුවන්. ඒකුත් මම ඉන්නේ දෙහිවලනේ මට පානදුර එච්චර දුරක් නෙමෙයි. නෑ මිස්ටර් එන්න කලින් අර CVs බලන්න පුළුවන් නේ ගෙදර ඉඳලා. බලලා මිස්ටර් අවබෝධයක් ගන්න පුළුවන් මොන වගේ අයද ඉන්නේ කියලා. ඒක තමයි. ඊට පස්සේ මේ මිස්ටර් තීරණයක් ගන්න පුළුවන් මොන වගේ කෙනෙක්ද ගන්නෙ. ඒ වගේ තීරණ ගන්න පුළුවන් මිස්ටර්. එතකොට අපි group එකේ ඉන්න මිස්ටර් දැන් මම කවුරු හරි ගන්න කියනකට වඩා මිස්ටර් ස්ටඩි කරලම ගන්න පුළුවන් විදිහට අපි ලොකු විස්තර බයෝ ඩේටා එකක් වගේ හදලා තමයි දාන්නේ. ෆොටෝස් ඔක්කොමත් එක්ක. එතකොට ID එකක් තියෙනවානේ. අපි මේ වගකීම බාර ගන්න මිස්ටර්. Okay, thank you. කවුද මිස්ටර්?
මම දිසානායක මිස්. රයිට් ඕකේ මම කෝල් එකක් දෙන්න. රයිට් හරි. thank you.